මේ විශේෂ පණිවිඩය අපේ පාසල් යන දරුවන් වෙනුවෙන්. ඉතින් අපේ දුල පුතාලා දන්නවා පැවති අයහපත් කාලගුණයත් එක්ක අපේ ශ්‍රී ලංකාව මුහුණ පාපු මේ ආපදා තත්ත්වයක් එක්ක පාසල් වාරය දින කිහිපයකින් ප්‍රමාද වුණා කියලා. දෙසැම්බර් 8 වෙනිදා ආරම්භ වෙන්න තිබුණු පාසල දින කිහිපයකින් ප්‍රමාද වුණා කියලා. ඉතින් උන දැන් දෙසැම්බර් 16 කියන්නේ මේ 16 වෙනිදා ඔයාලගේ පාසල් සුපුරුදු විදිහට ආරම්භ කරන්න තමයි ඔන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ දෙසැම්බර් 16 ආරම්භයත් එක්කම ඔයාලගේ පාසල් වල පුංචි වෙනසක් වෙනවා. පාසලේ නෙමෙයි පුතේ වෙන්නේ ඔයාලගේ බලාපොරොත්තු වල චූටි වෙනසක් වෙනවා. ඒකට හේතුව ඔයාලා හැමෝම බලාපොරොත්තු තියාගෙන හිටියා තුන්වෙනි වාර විභාගය ගැන. ඒ විතරක් නෙමෙයි ඔයාලා වගේම ඔයාලගේ දෙමව්පියොත් විශේෂයෙන්ම මේ තුන්වෙනි වාර විභාගය ගැන ගොඩක් සැලකිලිමත්. නමුත් අපි දන්නවා පහුගිය ව්‍යසනයත් එක්ක අපිට පාසල් පවත්වන්න තිබුණු දින කිහිපයක් අහිමි වුණා. ඒ හින්දා තුන්වන වාර විභාගය 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය තෙක් ඉගෙනුම ලබන දරුවන් සඳහා නොපවත්වා ඉන්න තමයි තීරණය කරලා තියෙන්නේ. හැබැයි 11 ශ්‍රේණිය, ඒ කියන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගෙට ඉදිරිපත් වෙන අපේ දුවල පුතාලා ඉන්නවනේ. එයාලා වෙනුවෙන් සෑම වර්ෂයකදීම පුතේ පෙරහුරු විභාගයක් පවත්වනවා සාමාන්‍ය පෙළ විභාගයට කලින්. ඒ විභාගය ජනවාරි මාසයේ අනිවාර්යෙන් පවත්වන්න තීරණය කරලා තියෙනවා. මොකද එයාලා තමයි මෙවර සාමාන්‍ය පෙළ විභාගෙට ඉදිරිපත් වෙන්නේ. එතකොට 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය තෙක් ඉගෙනුම ලබන දරුවන්ගේ තුන්වෙනි වාර විභාගය අහෝසි කරලා තියෙනවා මේ වර්ෂයට පමණක්. හැබැයි සාමාන්‍ය පෙළ, ඒ කියන්නේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා පෙරහුරු විභාගය ජනවාරි මාසේ පවත්වන්නත් තීරණය කරලා තියෙනවා. එතකොට උසස් පෙළ අපේ ඉන්න දරුවන්ගේ විෂයන් කීපයක් මේ පැවති ආපදා තත්ත්වයක් එක්ක පවත්වන්න නොහැකි වුණා. ඒ සියලුම විෂයන් නැවත ජනවාරි මාසේ 12 සිට 20 තෙක් කාලය ඇතුළත පවත්වන්න තීරණය කරලා තියෙනවා. එතකොට දෙසැම්බර් 16 පාසල් ආරම්භ වුණාම ඒ පාසල් ආරම්භ වීමත් එක්ක දෙසැම්බර් 22 දක්වා නොකඩවා පාසල් පැවැත්වෙනවා. හැබැයි 23 වෙනිදා නැවත නත්තල සඳහා ඔයාලට නිවාඩු ලැබෙනවා. 23 වෙනිදා ලැබෙන නිවාඩුව නැවත 29 වෙනිදා පාසල් ආරම්භ වීම සඳහා තීරණය කරලා තියෙනවා. 29 ආරම්භ වෙලා පුතේ 31 දක්වා, ඒ කියන්නේ දෙසැම්බර් 31 දක්වා නැවත පාසල පැවැත්වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ නව පාසල් වර්ෂය. එහෙම නැත්නම් ඔයා 6 ශ්‍රේණියේ ඉන්න දුවෙක් නම් පුතෙක් නම් ඔයා 7 ශ්‍රේණියට අරන් යන පාසල් වර්ෂයේ ජනවාරි මාසේ 5 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ජනවාරි මාසේ 5 වෙනිදා. ඒතර ජනවාරි මාසේ 5 වෙනිදා වෙනකොට ඔයාව ශ්‍රේණිය අප් කරනවා. එහෙම නැත්නම් ඔයා ඉන්න ශ්‍රේණිය උසස් වීමක් විදිහට ආව උසස් කරලා ඊළඟ ශ්‍රේණිය දක්වා අරන් යනවා. මෙතනදී සාමාන්‍ය පෙළ විභාගයේ තීරණය කළ තිබේ පෙබරවාරි මාසේ අමාත්‍යාංශයෙන් දැනුම් දීලා තියෙන පරිදි සාමාන්‍ය පෙළ විභාගයේ කිසිම වෙනසක් නැහැ, නියමිත දිනටම පවත්වන්න තීරණය කරලා තියෙනවා. අපි හිතන්නේ ඒක හොඳ අදහසක්. මොකද අපි දන්නවා පහුගිය කාලේ පාසල් කාලසටහන ගොඩක් වෙනස්කම් වලට මුහුණ දුන්නා. බොහොම අමාරුවෙන් මෙවර රජයේ මේ තත්ත්වයට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නැවතත් මේ සිදු වූ ස්වභාවික ආපදා තත්ත්වයක් එක්ක නැවතත් ආපස්සට ගත්තොත් ඉන්නේ එහෙම නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න තවත් වර්ෂ කිහිපයක් යන්න වෙනවා. ඉතින් තීරණය කළා තියෙනවා පෙබරවාරි මාසේ සුපුරුදු විදියට ඒ සැලැස්ම සකස් කරලා තිබුණු විදියටම සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න. ඉතින් පුතේ ඔයා 6 සිට 10 ශ්‍රේණිය තෙක් ඉගෙනුම ලබන දරුවෙක් නම් තුන්වෙනි වාර විභාගේ නෑ කියලා ගෙදෙට්ටලා නිකන් ඉන්න එපා. මොකද අපි දන්නවා තුන්වෙනි වාර විභාගයෙන් තමයි ඔයා මේ වර්ෂයටම අදාළ විෂය නිර්දේශ කොටස් කොපමණ දුරකට ආවරණය කරගෙන තියනවද, ග්‍රහණය කරගෙන තියනවද කියලා පරීක්ෂා කරලා බලන්න තියෙන හොඳම විභාගය. ඉතින් ඔයාලට පුළුවන් තුන්වෙනි වාර විභාගයේ සඳහා සකස් කරන ලද එහෙම නැත්නම් පැවති ඕනතරම් ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒවා හොයාගෙන පිළිතුරු ලියලා දක්ෂ ගුරුවරයෙක් ලවා ඒවා අධීක්ෂණය කරගෙන ඔයාටම පුළුවන් ඔයා ගැන ස්වයං තක්සේරුවක් කරගන්න. ඔයා කොච්චර දුරකට මේ කොටස් ආවරණය කරගෙන තියනවාද කියන එක පිළිබඳව. එහෙනම් විභාගේ නැහැ කියලා සතුටින් නෙමෙයි ඉන්න ඕනේ. ඒක දුක් වෙන්න කරුණක්. හැබැයි ඔයා දුක් වෙන්න ඕනේ නැහැ. තාක්ෂණික ගොඩක් දිනුනේ. ඔයාට පුළුවන් පුතේ ඔයාට අදාළ මේ ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගෙන ඒවට පිළිතුරු ලියලා අධීක්ෂණය කරගන්න. හරි. එහෙමනම් අපි නැවත හම්බ වෙමු. මතක තියාගන්න දෙසැම්බර් 16 පාසල් ආරම්භ වෙනවා. හැබැයි එතන තව පුංචි කරුණක් තියෙනවා. පාසල් 140 ගාණක් ආරම්භ වීම තවත් දින කිහිපයකින් ප්‍රමාද වෙනවා. ඒ පාසල් මොනවද කියලා මේ වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට බලා ගන්නත් පුළුවන්. එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙමු. ජයග්‍රාහී අනාගතයක්. කිලෙන්න මුතේ. අයබෝවන්.